Konnichiwa minasan. Hello. Welcome to Sakura Gakuen. මම අද කියලා දෙන්න යන්නේ grade 12 lesson book එකේ lesson 1. මම ඔයාලා හැමෝටම grammar lesson 1 එකේ ඉඳන් lessons 20ක් තියෙනවානේ. එච්චර වෙනකන් ඒ lesson 20 වෙනකම්ම ඔයාලට කියලා දෙනවා grammar. මම හිතනවා මගේ videos ඔයාලට කොහේ හරි තැනක grammar අමාරු නම් කොහේ හරි තැනක grammar miss වුණා නම් යන class එකේ එතකොට ඉස්කෝලේ කොහේ හරි miss වුණා නම් මගේ grammar ඔයාලගේ A levels වලට උදව් වෙයි කියලා. මොකද මම මේ series එක පටන් ගන්න ඇත්තටම හිතුවේ ගොඩක් Japanese videos, ඒ කියන්නේ A level ළමයි වෙන Japanese videos අඩුයිනේ. ඒ නිසා තමයි මම මේ lesson එක කරන්න හිතුවේ. එතකොට ළමයි අපි lesson එකට යමු. lesson එකේ පළවෙනි එක lesson 9 මොකද්ද? Kyoshitsu kotoba. Kyoshitsu කියලා කියන්නේ මොකද්ද? පන්ති කාමරය. පන්ති කාමරයේ වචන. හරිද? දැන් අපි යමු. Warming up. What do you say? මෙතන tuning කියලා එකක් තියෙනවා. දන්න අයත් ඉන්නව නැති අයත් ඉන්නවා. මේ tuning එක ඇතුලේ තියෙන්නේ ඔයාලට අතරශී කොටබ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ අතරශී කොටබ කියන එක පාඩම් කරන්න ඕනේ. මොකද lessons වල ඒ එන අතරශී කොටබ අහනවා A paper MCQ පළවෙනි 10යි. එතකොට ඔයාලා හැමෝම මේ අතරශී කොටබ පාඩම් කරන්න ඕනේ. ට්‍රික් එකක් විදිහට කිව්වොත් මේ අතරශී කොටබ ඔයාලා පාඩම් කරන්න ඕනේ එදිනෙද. ඒ කියන්නේ මෙහෙමයි. අතරශී කොටබ අමතක වෙනවනේ. ඒ නිසා පොඩි ටච් එකේ හැමතිස්සෙම ඉන්න. වෙනම කොලයකට ගත්තත් කමක් නැහැ. අර තව PDF වගේක් තියෙනවා ඔය lessons දාපු. ඒ කියන්නේ lessons වල අතරශී කොටබ දාපු ඒ PDF එක හරි අරගෙන තියාගෙන පාඩම් කරන්න. මොකද පස්සට යන්න අතරශී කොටබ ගොඩාක් වැඩි වෙනවා. ඒතර ඔයාලට ටයිම් එකක් නැහැ මේ අතරශී කොටබ ටික පාඩම් කරන්න. ඒ නිසා දැන් අද පාඩමක් කරා නම් ඒ පාඩමේ අතරශී කොටබ ඉවර කරන්න. එතකොට අද පාඩම් කරලා ඊළඟ දවසේ ඒ පාඩමයි අලුතෙන් ඉගෙන ගත්ත දෙකම පාඩම් කරන්න. එතකොට ඔයාලට මතකයේ වැඩි. එහෙම කන්ටිනියුස් කරන්න. හරිද? දැන් පාඩමට ගියාම tuning in. එතකොට මේකේ මුලින්ම තියෙන්නේ ඔහායෝ ගොසයිමාස්. ඔහායෝ ගොසයිමාස් කියලා. ඔහායෝ ගොසයිමාස් කියන්නේ good morning. konnichiwa good afternoon කියලාත් කියනවා. hello කියලාත් කියනවා. konbanwa ඒ කියන්නේ good evening. nani pageを開けてください. ඒ කියලා කියන්නේ page එක පෙරලන්න කියලා. ඉත්තේ කුදසයි ඒ කියන්නේ කියන්න කියලා. වාරිමෂෝ කියන්නේ අපි නවත්තමු කියලා. කයිතේ කුදසයි කියන්නේ ලියන්න කියලා. කයිරිමෂෝ කියන්නේ ආපසු යමු. කීතේ කුදසයි කියලා කියන්නේ අහන්න. කරුණා කරලා අහන්න. කොතායිතේ කුදසයි කියලා කියන්නේ කරුණාකර පිළිතුරු දෙන්න කියන එක. ශිත්සුමෝ ශිතේ කුදසයි කියලා කියන්නේ කරුණාකරලා ප්‍රශ්න අහන්න. සුවත්ත කුදසයි කියන්නේ කවුරු හරි කරුණා කරලා ඉඳ ගන්න. තත්ත කුදසයි කියන්නේ කරුණා කරලා නැගිටින්න. හජිමෙමෂෝ කියන්නේ පටන් ගමු. හජිමෙමෂෝ පටන් ගමු. ඉවර කරමු. ඔවාරිමෂෝ. හරිද? මිත කුදසයි කියලා කියන්නේ බලන්න. චොන්ද කුදසයි කියන්නේ කියවන්න. හරි. දැන් tuning එක ඉවරයි. ඊට පස්සේ අපි යම් lessons වලට.